ආදරය කරනවා කියලා කියන්නේ ගනුදෙනුවක්ද? මට හිතෙනවා romantic relationship එකකදී වෙන්නේ ගනුදෙනුවක්. ඔව්. හැබැයි ගනුදෙනුවක් කියන එක වැරදිට තේරුම් ගන්න එපා. ගනුදෙනුවක් කියලා කියන්නේ mutually දෙපැත්තෙන්ම දෙන්නම බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික හම්බුනේ නැති වුණාම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් කට්ටිය ගොඩාක් කතා කියනවා නේද අපි දෙන්න දැන් දෙන්නෙක් නෙවෙයි අපි දෙන්න එක්කෙනෙක්. ඇත්තටම දෙන්නෙක්ට එක්කෙනෙක් වෙන්න පුළුවන්ද? බෑ. romantic relationship එකක් ලස්සනට ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ දෙන්න දෙන්නෙක් කියන එක. ඔක දෙන්න හැදෙන්නේ පරිසර දෙකක. එතකොට දෙන්න ආස කරන දේවල්, ඒගොල්ලන් හිතන විදිහ, ඒගොල්ලන් හැසිරෙන විදිහ එකිනෙකට වෙනස්. අන්න ඒක තේරුම් ගන්න තරමටම ලස්සනට romantic relationship එකක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒක තමයි ඔය සාහිත්‍ය අපි කියනවා වගේ ආදරය කියලා කියන්නේ හරිම පරම පිවිතුරු අනිත් කෙනාගෙන් තව දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව වුණත් ගෙන යන්න පුළුවන් දෙයක් තමයි ආදරය කියලා කියන්නේ වගේ දේවල් කියනවා. මමත් කාලයක් හිතාගෙන හිටියා ඒක එහෙමයි කියලා. නමුත් ඇත්තටම ආදරේදී වෙන්නේ යම්කිසි ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවේදී හොඳ දේවල් දෙන්නම ෂෙයා කරගන්න ඕනේ. එක්කෙනාට එක්කෙනා උදව් කරන්න ඕනේ. අනිත් කෙනාගේ සිටුේෂන් එක තේරුම් ගන්න ඕනේ. ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක හරියම වැදගත් ඉස්සරහට යන්න. අනිත් එක තමයි අපි ගොඩක් වෙලාවට රිලේෂන්ෂිප් එකකදී රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තට පස්සේ මුල් කාලේ තියෙන දේවල් ටිකම පටන් ගෙන අවුරුද්ද දෙකක් තුනක් ඉස්සරහට ගියාට පස්සේ ඒ දේවල් ඒ විදිහට වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒකට ගොඩාක් රිලේෂන්ෂිප් වල ප්‍රශ්න පටන් ගන්නෙ අන්න එතනින්. මුල් කාලේ මෙහෙමයි දැන් මෙහෙම නැහැ අන්න ඒ වගේ එකකින්. හැබැයි ඕගොල්ලන් දැනගෙන ඉන්න ඕනේ තවත් දෙයක් තමයි මුල් කාලේ හිටපු විදිහ ලගින් ආශ්‍රය කරන්න නැති ඒ කාලේ දේවල් අඳුර ගන්න කාලේ දේවල් ෂෙයා කරගන්න කාලේ ඒ කාලේ තිබ්බ වයිබ් එක ටිකක් කල් ගියාට පස්සේ ගන්න බෑ. ඒ අර්ථය දැනගන්න ඕනේ. ඒක දන්නේ නැතුව හිටියොත් ඉස්සරහට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි මුල් කාලේ තිබ්බ දේවල් අවුරුදු දෙකක් තුනක් ගියාට පස්සේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කාලේ තියෙන දේවල් මේ මැරේජ් එකේ තියෙන දේවල් මැරේජ් එකට ගියාට පස්සේ බලාපොරොත්තු වෙන්න බෑ. එතන වෙනම දෙයක්. ඒක වෙනම තරක්. එතකොට එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ වෙනමම ඒක වෙනම ලෝකයක්. වගකීම්, යුතුකම්, ඊට පස්සේ ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙන්න ඕන එක පැත්තකින් තව දේවල් ගොඩාක් බිල්ඩ් අප් කරගෙන ඉස්සරහට යනවා. එතකොට ඒ කාලේ පුළුවන් අර මුල් කාලේ romantic relationship එක පටන් ගත්ත කාලේ හිටපු විදිහට හැම වෙලේම ෆෝන් එකේ ඉගෙන ඒ අන්ඩර්ස්ටෑන්ඩ් ඒ තේරුම් ගැනීම තියෙන්න ඕනේ. ඒක නැතුව කිසි දෙයක් කරන්න බෑ.